Good evening, Pute. Good evening, sir. This is Puta. එනවද? Good evening. හරි. Good evening. දැන් අද තියෙන්නේ මොකද්ද කියලා දන්නව නේද? අද තියෙන්නේ මම ගිය සතියේ දුන්න වැඩක්. මේක තමයි ෆයිනල් ප්‍රොජෙක්ට් එක කියලා මම කිව්වා. ඒකේ වයිව් එකක් තමයි අද ගන්න තියෙන්නේ. ඉතින් වයිව් එකට රෙඩි නේද? දෙන්නම. Sir, ඔව්. අර ඉස්සෙල්ලා අදපු සර්කිට් එක කවුන්ට් ඩවුන් වෙන එක ඔව්. ඒක හරි ගියේ නෑ මං ගන්න ෆික්ස් කරලා කෝඩ් එක ගන්නට ලිව්වා. ඒත් ඔව්. ඒක හරි ගියේ නෑ 0 විතරයි පත් උනේ. 0 විතරයි. ඔව්. ඔව්. කමක් නැහැ පුතේ. ඒක පෙන්වන්න අපි බලමු මොකක්ද අවුල කියලා. ඒකත් බලලා මාක්ස් දෙන්නම් මම. ගනුල් පුතා කරාද ඒක? සර් අද මම ෆෝන් එකෙන් ඉන්න ලැප්ටොප් එක අද ස්ලෝ සර්. ආ. හරි. දිසස් පුතා ස්ක්‍රීන් එක ෂෙයා කරලා එහෙනම් පෙන්වන්න. මුලින්ම ගනුල් පුතා පුළුවන් නම් බලන්න එතකන් සෙටප් එක හදාගන්න පුළුවන්ද කියලා. හා සර්. දිසස් පුතා ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුළුවන් නේද? ඔව් සර් චුට්ටකින්. ගනුල් පුතා එතකන් පොඩ්ඩක් බලන්න මැෂින් එක හදාගන්න පුළුවන්ද කියලා. ඒකෙනුත් ලොග් වෙලා මේව කරගන්න. සර් බලන ගමන්. හරි. සර් පේනවද? ඔව් පේනවා පුතේ. ඔය මේක ලොකු කරන්න තින්ක දිස් කියන එකෙන් කොහොමද ලොකු කරන්නේ සර්? තින්ක දිස් කියලා එකක් තියෙන බටන් එක. තින්ක දිස් blue color නිල් පාට බටන් එකක් තියෙන.
සර් මියුට් කළා මට ඇහෙන්නේ නැහැ කියන එක. හරි නේද පුතේ? පුතාගේ සර්කිට් ඩයග්‍රෑම් එකෙත් පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. හරි. ඔක ඇක්සෙප්ට් කරන්න පුතේ. ඇක්සෙප්ට් කරාද? මම රික්වෙස්ට් එක පුතා මවුස් කර්සර් එක පොඩ්ඩක් නවත්තන්න කර. හරි. රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරා. හරි. බිඳුව කියන එක හරි නේද පුතේ? ඒකපත් වෙනවනේ. හරි නේද පුතේ? පුතාගේ අන්තිමට වේටින් එකක් කටලා තිබෙන එක තමයි මාරු වෙන්නේ නැත්තේ. ඊටු නම්බර්ස් ටිකත් මම හදන්න කිව්වා. ඒ ටික හැදුවේ නැත්තේ මේක හදාගන්න බැරි වෙච්ච නිසාද? කවුද? දිසස් පුතා. ඔව් සර්. හරි. දැන් හදන්න. අඩුපාඩුව තේරුණාද මොකද්ද වෙලා තිබ්බේ කියලා? ඔව්. හරි. ඒ කියන්නේ අන්තිමට අවසානයේට මේ දේ වෙලා තව පොඩි කාලයක් රැඳී සිටින්න කියලා අපි වෙයිටින් එකක් තියනවනේ. අන්නේ වෙයිටින් එක නැති හින්දා තමයි ඕක ඊළඟ එකට මාරු වෙලා නැත්තේ. ඒ කියන්නේ ඒකට වැටෙනකොටම ආයි කියනවනේ අනිත් පැත්තට ආපහු 0 පෙන්නන්න කියලා. උඩට යනවනේ කොම්මම. තේරුණානේ?
හරි. එතකොට මේක පුතාට හදද්දි මොනවද ආපු ප්‍රශ්න? ওই ප්‍රශ්න විතරද ආවේ? සර්කිට් ඩයග්‍රෑම් එක හදා ගන්නකොට තනියම හදාගත්තද? උදව් ගත්තද? කොහොමද උනේ? සර්කිට් එක තනියෙන් හදුවේ කෝඩ් එකක් තනියෙන් හදුවේ ඒක. ඔව්. හරි. ඊටු ටික හදාගෙන යන්න පුළුවන්ද පුතේ දැන් එතකොට? ඊටු ටික දැන් තනියෙන් හදාගෙන යන්න පුළුවන් නේද පුතාට? දැන් කියලා දීපු දේවල් එක්ක එතකොට පුතා ස්ක්‍රීන් එකක් වෙන එකක් ඕපන් වෙලා තියෙනවා. කවුද? ගනුල් පුතා. ගනුල් පුතා හරිද මැෂින් එක? සර් ඔව්. කියන්න දිසස් පුතේ. මොනවද අර නම්බර්ස් වලින්ද අර කෝඩ් එක හදන්නේ? කොයි 2 හදන්න ඕන නම් 2 හදන්න ඕනේ නම්බර්ස් ටික දානවා. ඔව් මම එදා කියලා දුන්නේ. මම එදා කියලා දුන්නානේ 1 2 වෙනකම් මම හදලා පෙන්නුවා. නෑ 1 එක වෙනකම් විතරයිද කොහෙද හැදුවේ මතක විදිහට. ඊට ටික මම හදාගන්න විදිහත් කියලා දුන්නා. කොයි විදිහටද හදාගන්නේ කියලා. නේද? එතකොට දිසස් පුතා හරි. එතකොට මට කියන්න බලන්න ගණුල් පුතා මැෂින් එක හරිද? ගණුල් පුතා ඇහුන්නේ නැහැ කතා කරපු එක. සර් තින්කර්කැඩ් එකට ඕපන් කරන ගමන් ඉන්නේ. හරි. දිසස් පුතා මේ දැන් මොකක් ෂෙයා හරි කරන්නද? හරි. ඉන්නවා දිසස් පුතා ස්ටොප් කර. හරි. පුතා ෂෙයා කර. දැන් පේනවද? සර් දැන් පේනවද? ඔව් පුතේ පේනවා. පුතා ස්ටාර්ට් කරන්න. ස්ටාර්ට් සිමියුලේෂන් දෙන්න. දිසස් පුතා එක්සෑම් එක කරේ නැත්තේ මොකද ෆයිනල් එක?
හදන්න බැරි වුණා පොඩ්ඩයි හැදුවේ සර්. පොඩ්ඩයි හැදුවේ. කෝඩ් එක කොහොමද පුතේ තියෙන්නේ දාලා? මට කෝඩ් එක පෙන්වන්නකෝ. කෝඩ් එක. උඩ තියෙන කෝඩ් කියලා. උඩම ස්ටාර්ට් කරන තැනම. right. කෝඩ් එක පෙන්වන්න උඩ ඉඳන් උඩ ඒ ටික අයින් කරන්න එපා. ඒ ටික ආය යමුනන්න. හරි. right. හිමීට පාතට ස්ක්‍රෝල් කරන්න පුතේ. පොඩ. right. හරි. ආ සර් එක්සෑම් එකද? විනාඩි දෙන්න දිසස් පුතේ. ආ? හරි. ගණන් පුතා මේක හරි. ෂේකක් නැහැ. මොකක් හරි වෙන ප්‍රශ්නයක් ඇත්තේ එතන. දිසස් පුතාගේ ෆයිනල් එක්සෑම් එක කරලා නැහැ. 20ක ගිය සතියේ ෆයිනල් එක්සෑම් තිබ්බා. කරේ නැද්ද? අසනීප වුණා. ආ දැන් ගෲප් එකට මැසේජ් එකක්වත් දැම්මේ නැද්ද පුතේ අපේ? දැම්මා. අසනීප වුණා කියලා? ඔව්. එහෙමද? හරි. හරි. පුතාට එක්සෑම් එක කරන්නත් පුළුවන්. එක්සෑම් එක දාලා තියෙන්නේ. LMS එකට ලොග් වෙලා එක්සෑම් එක කරන්න දන්නවනේ පුතේ. right. අන්ලොක් කරලා තියෙන පුතේ. පුතාට කරන්න පුළුවන් මේක දැන්. මම මේක පොඩ්ඩක් බලනකම් පුතා පොඩ්ඩක් ඒක ටක් ගාලා කරනවද? හරි. ඔක ඇක්සෙප්ට් කරන්න පුතේ. ස්ටක් කරලා තියෙන පුතේ. පුතාගේ මවුස් එක මේ මූව් කරන එක නවත්තන්න ස්ටොප් කරන්න.
මෙන්න මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ඍණාග්‍ර ටික එකට සම්බන්ධ කරලානේ තියෙන්නේ. එතන මෙන්න මෙතනින් ධනාග්‍ර ටිකත් එකට සම්බන්ධ වෙලා තියෙනවා මෙතන. මේ ධනාග්‍රයක් ඇවිල්ලා මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා. අන්න එතන ගැටලුවක් තියෙනවා. හරි. එතන තමයි ප්‍රශ්නේ තිබෙන්නේ මෙතන සර්කිට් එකේ මෙන්න මෙතන ධන පැත්තකට ඍණ පැත්තකුත් සම්බන්ධ වෙලා එක එකට ෂෝට් ටීමක් තමයි තිබ්බේ. වයර් සම්බන්ධ කරද්දී පොඩක් කලර්ස් හරියට බලලා එකම කලර් එකකින් සම්බන්ධ කරන්න බලන්න. එතකොට ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරි නේද? ගණන් පුතා. හරි සර් තැන්කියු සර්. හරි. එහෙනම් විසස් පුතා එක්සෑම් එක කරාද දැන්? දැන් ඉන්න ගමන් විසස් පුතා විසස් පුතා හරි. ගණන් පුතා දැන් පුතා පටන් ගද්දි හිටියනේ තැනක. ඒ කියන්නේ පුතා දන්න තරමේ ටිකක් තියෙන්නේ නැති ආඩියුනෝ ගැන සහ මේ ඉලෙක්ට්‍රොනික ගැන. එතකොට දැන් ඉන්න තැන දන්නවනේ. එතකොට අලුතෙන් දේවල් මේ පාඨමාලාවට එකතු වෙලා පුතා ඉගෙන ගත්තද? ඔව් සර්. හරි. පුතා පොඩ්ඩක් කියන්න බලන්න පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න බලන්න. පුතා හරි අම්මා හරි කමන්නේ. අම්මා හරි තාත්තා හරි ළඟ ඇති නේද? පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන්ද පාඨමාලාව සම්බන්ධයෙන් අපේ? කරනවා සර්. හරි දිසස් පුතා. සර් මොකද්ද කිව්වේ ඉස්සෙල්ලා ඇහුන්නේ නැහැ හරියට. ඔව් පුතා දැන් පාඨමාලාව දැන් ඉගෙන ගත්තානේ දැන් මේකේ ඉලෙක්ට්‍රොනික කියන්නේ මොනවද? එතකොට කෝඩින් ස්ටාර්ට් කරා අපි කෝඩින් වලින් පොඩි පොඩි සර්කිට් හැදුවා. ඉතින් මේවා ගැන පුතාගේ අයිඩියා එක සහ පුතා මොනවද ඉගෙන ගත්තේ කොහොමද මේ දේවල් හොඳද එහෙම නැත්නම් අ, තව දේවල් අපේ ඩිවෙලොප් වෙන්න ඕන දේවල් අපේ තියෙනවද අපි උගන්වද්දී අ, ඒ වගේ අර පොඩි ෆීඩ්බැක් එකක් පුතා හරි අම්මා හරි තාත්තා හරි ළඟ ඇතිනේ. ඒ කවුරු හරි කමන්නේ පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන්ද? පුළුවන් සර්. හරි. කියන්න බලන්න පුතේ කොහොමද?
චුට්ටක් ඉන්නවා දැන් මම. හරි පුතේ. දැනුමක් හොයාගත්තා. දැන් කියන්නද? කෝපෙද? සර් මයික් එක ඔව්. ඕෆ් වෙලා. හරි. මේ පාඨමාලාව සම්බන්ධයෙන් පුතා ඉගෙන ගත්ත දේවල් ගැන සහ මේ පාඨමාලාව සම්බන්ධයෙන් පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන්ද කියලා තමයි මම අහුවේ. ආසාවෙන් දැන් මේ ගනුල් පුතා කරනවා ටිකක් මේ අර තිබ්බ මේ මුලින් තිබ්බ දැනුම නැතුව සම්බන්ධ වුණේ පාඨමාලාවට. දැන් ටිකක් මේ දැනුමක් තියෙනවා. ආ. මේ එතකොට දැන් අපේ දැන් අලුතෙන් තව පාඨමාලා දැන් පටන් ගනී ළඟදිම ඊට පස්සේ බේසික් එක සහ ඊට පස්සේ ලෙවල් ටික. එහෙම වුණොත් පටන් ගත්තොත් ඒවට සම්බන්ධ කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? ඔව් ඊළඟ එකට සම්බන්ධ කරන්න සර් ටික. හරි. තව දැනුමක් හොයාගන්න ඕන කියන දැන් සාමාන්‍යයෙන් මොකද්ද? තව ඉදිරියට කරගෙන යන්න මේ කෝස් එක කරගෙන යන්න දාන්න ඕන සර් ඉදිරියට. හරි. හරි. බොහොම ස්තුතියි. හරි සර්. දිසස් පුතා කරලා ඉවරද? ෆයිනල් එක්සෑම් එක. සර් අද මොකක්වත් උගන්වන්නේ නැද්ද? අද මම පුතාලාට ගිය සතියේ සහ ඊට කලින් සතියේ දැනුවත් කරා අදින් පන්ති ඉවර වෙනවා කියලා. ගිය සතියේ තිබ්බේ ෆයිනල් එක්සෑම් එක. ෆයිනල් එක්සෑම් එක කරා නේද? ගනුල් පුතා නම් කරා මට මතක විදිහට. ඔව් සර් කරා. අද මම කිව්වා ගිය සතියේ දුන්නා ගිය සතියේ උඩ සතියේ මම දුන්නේ මේක. ඒක අද වයිව් එක ගන්නවා. ඒක බලලා ඊට පස්සේ සර්ටිෆිකට් ටික ඔයගොල්ලන්ට දෙනවා. ඒක තමයි අද කරන්නේ. හා සර් තැන්ක් යූ කිව්වට. හරි. දිසස් පුතා හරියට එක්සෑම් එක කරලා ඉවරද? ඉස්සරහට කරගෙන යන්න පුළුවන් එතකොට මට.
හරි කවුද? ගනුල් පුතත් LMS එකට ලොග් වෙන්න දැන්. ලොග් වෙන්න පුළුවන් නේද අම්මම? ඉවරයි එක්සෑම් එක. හරි. සර් ඔව්. එකක් වරදුනොත් 93 දෙන්නේ. 15ක් නේ තියෙන පුතේ. ඉතින් අර දශම ගණන් එහෙ වෙලා තමයි මේ විදිහට එන්නේ. අහ් හරි. ගනුල් පුතා LMS එකට ලොග් වුණාද? නේ මම සර් ඔක් වෙන ගමන්. හරි. ලොග් වෙලා මට පොඩ්ඩක් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක කියන්න පුතාගේ. හා සර් දිසස් පුතා හරි නේද? එක්සෑම් එක ෆුලි 90 කීයද? 93.38 කියලා වෙලා තියෙන්නේ. ඔව්. මොකද්ද පුතේ වැරදිච්ච ප්‍රශ්නේ? ෆිෆ්ටීන්ත් එක. ඔව්. එහෙම නම්බරේ කිව්වට බෑ මොකද ක්විස් එක මාරු වෙලා එන්නේ. කොයි ක්වෙස්චන් එකද වැරදිලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්ද? පුළුවන්. ආපහු මේකට ගියාට පස්සේ මොකද්ද වැරදුනේ? හරි ආන්සර් එක මොකද්ද කියලා බලන්න පුළුවන්. ඒක ලියලා තියාගන්න. සර් ඔව්. ඕ 750. 750. හරි පුතේ. කන්ටිනියු ගිහිල්ලා කෝස් එකේ කන්ටිනියු කියන එක බටන් එක උඩ ක්ලික් කරලා තියනවා නේද ක්විස් එකක් වගේ එකක් ඇවිල්ලා. පුතාට ෆයිනල් එකට යටින් ප්‍රොජෙක්ට් ස්ටැක් චෙක් කියලා එකක්. තියනවා නේද? සර් මොකක් කියලා තියෙන්නේ? ප්‍රොජෙක්ට් ස්ටේටස් චෙක් කියලා එකක්. ප්‍රොජෙක්ට් ස්ටේටස්. ඔව්. ස්ටේටස් චෙක්. නැද්ද? නෑ සර් එහෙම එකක්. ෆයිනල් එක්සෑම් එක විතරක් තියෙන පුතාගේ අන්තිමට. සර් ඊට උඩින් ෆයිනල් ප්‍රොජෙක්ට් එක්ස්ප්ලේන් කියලා එකක් තියෙනවා. ඉන්න බලන්න. ඔව් ඒකට යටින් ෆයිනල් එක්සෑම් කියලා එකක් තියෙනවානේ. ඒක ක්ලික් කරපුවාම දෙකක් එනවා. එකක තියෙනවා ඒකෙත් තියෙන ඇතුලේ ෆයිනල් එක්සෑම්. ෆයිනල් එක්සෑම් කියන එක ඇතුලේ ආපහු ෆයිනල් එක්සෑම් කියලා එකක් ඇති. නේද? ඔව් සර්. හරි. එතන ඇතුලේ තියෙනවා තව ප්‍රොජෙක්ට් ස්ටේටස් චෙක් කියලා එකක්. ඔව් සර්. තියෙනව නේද? ඒකත් ක්විස් එකක් වගේ තමයි පුතේ ඇත්තේ. ඒකටත් yes කියලා දෙන්න. ස්ටාර්ට් කරලා yes කියලා දීලා එන්ඩ් කරන්න. හා සර්.
හරි. එතකොට පුතාට බලා ගන්න පුළුවන් වෙයි සර්ටිෆිකේට් එක ජෙනරේට් වෙනවා. සර් yes කියලා එකක් දෙන්න ආවේ නෑනේ. මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? මුකුත් ආවේ නෑ. මුකුත් ඇවිල්ලා නෑ සර්. ඒකේ ඒකට ක්ලික් කළා නෑ පුතාලා. ප්‍රොජෙක්ට් ස්ටේටස් චෙක් කියලා එකක් තියෙද? ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුළුවන්ද පුතේ? පුළුවන් සර්. ෂෙයා කරන්න බලන්න ඕනේ. හරි ඔක ස්ටාර්ට් කියලා දීලා ස්ටාර්ට් ක්විස්. හරි. ඕකේ yes කියන එක දීලා පාත තියෙනවා submit all answers. හරි. වම් අත පැත්තේ අර ක්විස් කියන එකට යටින් තාම මොන හරි ඇවිල්ලාද කියලා බලන්න පුතේ. වම් අත. අනිත් පැත්තේ. අන්න එතන බලන්න ක්විස්. හරි. ඔතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඩවුන්ලෝඩ් සර්ටිෆිකේට් එක. හරි නේද? ඒක ක්ලික් කරපුවම පුතේ ඩවුන්ලෝඩ් වෙනවා සර්ටිෆිකේට් එක. thank you sir. හරි. මේ ඇවිල්ලා ගණන් පුතානේ. දිසස් පුතාගේ නම් මම හිතන්නේ මේ වෙනකොට සර්ටිෆිකේට් එක මම දැක්ක ඉෂුව වෙලා තියෙනවා. එක්සෑම් එකට. ඔව් දිසස් පුතාගේ ඉෂුව වෙලා තියෙන්නේ. හරි නේද දිසස් පුතේ? දිසස් පුතා ඇහෙනවද? එහෙනම් හරි. පුතාගෙත් ඒ විදිහටම තියනව නේද? ඔව්. ඩවුන්ලෝඩ් කරගන්න සර්ටිෆිකේට් එක පුළුවන් නේද කරගන්න එතනින්? හරි. එතකොට දිසස් පුතේ දැන් ගනුල් පුතාගේ අම්මා නම් ඇවිල්ලා කතා කරා පුතාලගෙත් පොඩි ෆීඩ්බැක් එකක් පුතාගෙත් ගන්න පුළුවන් නම් මම හිතනවා හොඳයි අපිට ඉස්සරහට මේ කෝස් එක ඩිවෙලොප් කරනකොට අපේ තව මොන හරි හැදෙන්න දේවල් තියෙනවා නම් ඒ දේවල් සහ ඒ දේවල් වලට අහන්න සර් ඔයා AI course එක කරනවද? ආ AI course එක කරනවද සර්? ඔව් AI කෝස් උත් තියෙනවා පුතේ අපේ එකේ. අපේ අක්කා එකට ඉන්නවා සර් එකට. මගේ එකට මේ අද මේ කෝස් එකේ අන්තිම දවසද? ඔව් ලාස්ට් ඩේ එක මං හිතන්නේ දිසස් පුතාට දවස් දෙකක් විතර මිස් වෙන්න ඇති. මං දැක්කේ නෑ දවස් දෙකක් විතර හිටියේ නෑ මං හිතන්නේ. නේද? ඔව් දෙකක් මිස් වුණා. එක දවසක් අසනීප වෙලා ගිය සතියේ උණ ගැනිලා ඊට කලින් සතියේ මෙයාගේ මියුසිකල් ෂෝ එකක් ඔව් තිබුණා. ඔව්. ඒක නිසා තමයි මං හිතන්නේ. ඔව් දවස් දෙකක් හිටියේ නැහැ. මේස ඊට පස්සේ මෙතනින් තව කෝස් එකකට කන්ටිනියු වෙනවද මේකෙන් පස්සේ?
ඔව් දැන් අපේ මේක කිඩ්ස් එකනේ යන්නේ. එතකොට ඊට අමතරව අපේ එකේ තියෙනවා Arduino with Future Robotics බේසික් කියලා එකක් සහ ඇඩ්වාන්ස් එකක්. ඒ දෙක නම් යන්නේ 6 8 ග්‍රේඩ් වල කට්ටියට සහ ඊට උඩ එක යන්නේ 8 9 13. ඒ විදිහට තමයි කඩලා තියෙන්නේ. ආඩියෝ නොකෝස් යන්නේ මේ විදිහට. ඊට අමතරව 6 8 9 13 විදිහට දෙකක් කඩලා AI courses දෙකක් විදිහට යනවා. ඊට අමතරව රෙඩිමේඩ් කෝස් තමයි අපේ යන්නේ. ඔය විදිහට තමයි පාඨමාලා යන්නේ. අපේ මේ දැන් මේගොල්ලන්ට ඉස්සරහට කන්ටිනියු කරන්න තියෙන්නේ බේසික් එක. ග්‍රේඩ් කීයද පුතා ඉන්නේ? grade 3 ඉන්නේ. So දැන් මේ grade 4 වලට තමයි යන්නේ සෙප්තැම්බර් වල. ග්‍රේඩ් 4 වලට. ඉතින් තාම චූටිනේ. හරිද? එතකොට ඔව්. දැනට මම කියලා දීපු දේවල් මම හිතනවා හොඳටම ප්‍රමාණවත් මේ ඔය ඒජ් එකේ ළමයෙකුට ඕනවටත් වැඩියෙන්. හරිද? ඔය ඔය මට්ටමින් ගොඩක් දේවල් කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව ළමයාට තනියෙන් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න කියන්න. එතකොට ළමයාගේ තව ඩෙවලොප් වෙනවනේ. දැනට අපේ තාම පටන් ගන්නෙ නෑ බේසික් එකක්. එතකොට පටන් ගද්දි මෙයාගේ මට්ටම හොඳට ඩෙවලොප් වෙලා තියෙන. එතකොට අර 6 වසරේ ඉඳන් පටන් ගත්තත් ළමයා හොඳට ඩෙවලොප් වෙලා තිබ්බොත් අපිට ඒ කියන්නේ දැන් මේකත් කරලා තියෙන නිසා ළමයාගේ දැනුමක් තියෙනවනේ. එතකොට බේසික් එකට නිකම් වෙන්න පුළුවන්. මම කියන එක පැහැදිලි නේද? මේ ඔව් සර් මේක මේ ගොඩක් ඒ කියන්නේ ඉම්ප්‍රූව්මන්ට් එකක් හම්බ වුණා කෝස් එකෙන් මේ එයා ආසාවෙන් කරා ඉන්ටරෙස්ටිං ඒ සයිඩ් එකට ගොඩක් ඉලෙක්ට්‍රොනික සයිඩ් මේ මෙකැනිකල් සයිඩ් එකට ගෙදරදිත් හදනවා ඔය දේවල් තනියමත් හදලා බලනවා මේ සර්කිට් බෝඩ් එකක් එහෙම ගෙනත් දීලා තියෙනවා ඒවෙන් හදලා බලනවා හ්ම්. මේ ඉන්ටරෙස්ටිං එකේ කරගෙන ගියා සර් කෝස් එක මේ කිසිම කෝස් එකක් කරන්න ඕනුනේ නැහැ ආසාවෙන් ජොයින් වෙලා මේ මේ ඒ කියන්නේ එයාගේම ඉන්ටරෙස්ට් එක නිසා තමයි කෝස් එකට ජොයින් වුණෙත් මේ සර්ත් එක්ක කෝපරේට් කරගෙන ඒ කියන්නේ හොඳට කරගෙන ගියා. මේ පිළිවෙලට සර් කෝස් එකත් ඇත්තරම මේ කෝස් කන්ටෙන්ට් එකයි එක කරපු ඕඩර් එකයි ඒ හැම දෙයක්ම පිළිවෙලට වුණා. මේ දැන් එතකොට මෙතනින් මේ හම්බෙච්ච නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න මේගොල්ලන්ට මේ වයසත් එක්ක එහෙම තමයි මේ කරන් තියෙන්නේ. ඉස්සරහ ඔව්. දැන් සිමියුලේෂන්ස් මේකේ හදලා ඔව්. ඒ කියන්නේ මෙයාගේ ග්‍රේඩ් එකත් එක්ක මම නම් රෙකමන්ඩ් කරන්නේ සිමියුලේෂන් ඒ කියන්නේ එකක හදලා ඩෙවලොප් කරලා සර්කිට් එක කොහොමද වෙන්නේ ඔක්කොම දේවල් බලලා ඊට පස්සේ ඒක ෆිසිකලි ඒක පාස්සල මේව කළ සර්කිට් එක කරගන්න එක ඕකේ. මුලින් ඒකත් හැබැයි කරනවා නම් ඒකත් කවුරු හරි අම්මා හරි තාත්තා හරි ළඟ ඉඳගෙන කරනවා නම් තමයි හොඳ. මොකද කරන්ට් එකත් එක්කනේ වැඩ කරන්නේ. ඒක නිසා ඔය දේ කියන්නේ අපිට සේෆ්නේ. මේ වෙක්ක වැඩ කරනකොට ඒක අපිට කරන්ට් එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා අපි උදාහරණයක් දන්නවනේ සර්කිට් එකට මුකුත් උනත් ඒත් ඒ කියන්නේ අපිට ගත්තාම ආඩිනෝ බෝඩ් එකක් වුණත් රුපියල් 2000ක් 3000ක් වෙනවනේ ඒකත් නිකන් මොකකට හරි සර්කිට් එක නිකන් කරන්ට් එක දැල්ලුවොත් ඕක පිච්චිලා ඒ අපරාධයක්නේ දැන් එහෙම වෙන්නේ නැහැ ඔය වගේ දෙයකින් වැඩ කරද්දී ඒකයි මාත් මේකම දිගටම ප්‍රැක්ටිස් කරගෙන ආවේ හරි සර් එහෙනම් ඒ විදිහට මේ මෙයා ප්‍රැක්ටිස් කරන්න එහෙම ඒ විදිහට මේ ප්‍රැක්ටිස් කරලා දැන් එතකොට නොලෙජ් එක ඩෙවලොප් වෙනවා සර් මේකෙන් නේද? එයාට ඔව් ඕන තරම් හදලා බලන්න පුළුවන්නේ. ඔව් එතකොට ඊට අමතරව තාම මොනවා හරි ළමයා ඉස්සරහට කරගෙන යද්දි මොනවා හරි ගැටලුවක් ආවොත් සහ ඒ දේවල් වුණොත් අපේ ආයතනයට කන්ටැක්ට් කරගන්න පුළුවන්. හරි සර් පැහැදිලි හරි නේද? හරි සර් thank you very much. හරි. එහෙනම් පුතාලා දෙන්න කැම් එක ඔන් කරන්න බලන්න. ඔයගොල්ලෝගේ හරියට මම මූණ දැකලත් නැහැනේ. එකපාරක් දෙපාරක් කැම් ඔන් කරාට හරියට මූණ දැක්කෙත් නැහැ. දෙන්නම ඔන් කරන්න පුළුවන් නේද? පුළුවන් right. ගරුල් පුතා දෙන්නම එකපාර ඔන් කරන්න පුළුවන්ද?
ගනුල් පුතාගේ කැම් එක වැඩ නැද්ද? සර් ඔන් කරලා තියෙන්නේ. දිසස් පුතාගේ සෝරි. දිසස් පුතාගේ කැම් එක වැඩ නැද්ද? රයිට්. හරි. එහෙනම් දෙන්නම ඉස්සරහට හොඳට වැඩ ටික කරගෙන යන්න ඕන. තේරුණා නේද? හරි එහෙනම් තව අපේ ඉස්සරහට තව කෝස් එකක් කරොත් ඒ කෝස් එකකින් එහෙනම් දෙන්නම හම්බෙමු. පුතාගේ මයික් එක ඕෆ් වෙලා තියෙන්නේ. ආ සර්. හරි. හරි එහෙනම් දෙන්නටම ආයිබෝන්. අයිබෝ. හරි. good luck. Thank you sir. Thank you sir. It was a good night sir. Okay, good night.